ඔයගොල්ලෝ ස්මෝල් බිස්නස් එකක් කරනවා නම් කෙනෙක්ගේ රික්වෙස්ට් එකට අනුව කරන්න පුළුවන්. මේක මෙන්න මෙහෙම කරපුවාම බලන්න ෂෝක් එකට ඔයගොල්ලන්ට වවුචර් හදාගන්න පුළුවන්. මොකද වෙඩින් කේක් කෑල්ල මේක ඇතුළට දාලා gift කරන්න වෙඩින් එක දවසේ එනමුත්තන්ට දෙන්න ඒක ෂෝක් gift එකක් වෙයි. ඉතින් හරිම ලස්සන නිර්මාණයක් හොඳට ඉඳ තියෙනවා මේ විදිහට. ලස්සනයි කුරුබුටි මේ මැද්දම් ෂෝක් එකට මේක ලක් වෙනවා. hello මගේ ලස්සන ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්නා නේද? අද ඕගොල්ලන්ට අරගෙන අවිලා තියෙන්නේ මෙන්න මේ ෂෝක් cute pouch එක කොහොමද කරන්නේ කියලා. මේක ඕගොල්ලන්ට ඇත්තටම gift කරන්න ෂෝක් pouch එකක්. ඒ වගේම ඔයාලට small business එකක් කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම small business එකක් කරන කෙනෙක් හිතන්නකෝ එයා මොන හරි earrings එහෙමත් නැත්නම් chain එහෙමත් නැත්නම් මොන හරි small business එකක් කරන කෙනෙක් නම් ඔයාට මේ pouch එක හොඳටම හොඳයි ඔයාගේ කස්ටමර්ට ඔයා කරන ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. ඉතින් ඒක නිසා මම අද ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලෝගේ බබාලට උනත් මේක ලස්සනට දේවල් දාලා ස්කෝලේට යවන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝගේ බිස්නස් එකට හොඳයි. ඒ වගේම ඔයගොල්ලන්ට වෙන වෙන ක්‍රියේටිව් දේවල් වලට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම අද මේ pouch එක ඇත්තටම ඔයගොල්ලෝ කැමති size එකකින් කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේක mini version එක තමයි මම අද කියලා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට අතහුරු කරගන්න ලේසි පොඩි පූල් ප්‍රමාණයකින් ඔයගොල්ලන්ට මේක ගොතලා අතහුරු කරගෙන මේකේ size එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අපි අද කරමු. ඉතින් මේක මම ඔයගොල්ලන්ට කියන්නම්. මෙන්න මේ විදිහට තමයි අතුලට අපිට දේවල් දාන්න පුළුවන්. ඉතින් මේ ගානට ඉඩ තියෙනවා. අපි අල්ලෙන් තිබ්බොත් මේ ගානට මේ ප්‍රමාණය මේක තියෙනවා. ඉතින් මේක ඩබල් ක්‍රොෂේ එක යොදාගෙන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අද දවසේදී. ඉතින් මේ වගේ අපි ගොතාගත්ත වෝල් වටවල් දෙකක් තියෙනවා. මේකේ මෙහෙම ඇද්දන් පස්සේ මේක මෙන්න මේ විදිහට ටයිට් වෙනවා. ඉතින් මේ කෙලවරට ඔයගොල්ලන්ට මලක් වගේ ගොතලා එතන අයිනින් සෙට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පර්ල් වගේ දෙයක්, සිල්වර් හරි, ගෝල්ඩ් හරි ඒ වගේ ඔයගොල්ලන්ට කැමති දෙයක්. එහෙමත් නැත්නම් ගෙතු මෙම්ම. දැන් ඔයගොල්ලන්ගේ මේ පවුච් එක ඇවිල්ලා මේ දම්පාටනේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට දම්පාට ලස්සන මලක් හරි දම්පාට බෝල් එකක් හරි වගේ ඒ වගේ ඔයගොල්ලන්ට කැමති නිර්මාණයක් මේකේ එන්ඩ් එකට හදාගන්න පුළුවන්. ඉතින් මේක හරිම cute හරිම ලේසි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් වලට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් කඩෙන් ගන්න කියොත් ඇත්තටම මේවා මං හිතන්නේ ගොතලා තියෙන ඒවා නම් ගන්න ලංකාවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. ලොකුට ඔන්ලයින් නම් ගෙන්න ගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට ඒකට සැලකිය යුතු මුදලක් ඔයගොල්ලන්ට වියදම් කරන්න වෙනවා. ඉතින් ඔයාලගේ අතින්ම මේක කරගන්න පුළුවන් නම් ඇත්තට මේක ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඔයාගේ හොඳම යාළුවෙකුට, ඔයාගේ පවුලේ කෙනෙකුට, ඔයාගේ නෑදෑයෙකුට, කාට හරි කෙනෙකුට එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන ඔෆිස් එකේ හරි කෙනෙකුට ඔයාට gift එකක් දෙන්න ඕන නම් ඔයාට මේ වගේ දෙයකින් ඔයාගේ මතින් නිර්මාණය වෙච්ච දෙයකින් gift කරන්න හොඳම pouch එකක් තමයි මේක. ඒ වගේම මේකේ sizes වැඩි කළා ඔයාට ඔයාගේ makeup items දාගන්න පුළුවන්. ඒ වගේ ඔයාට මේක ඔයාගේ දේවල් වලට යොදා ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලනවා මගේ ලස්සන ළමයිනේ මගේ වීඩියෝස් බලන්නේ. ඔයගොල්ලෝ මාව subscribe කරානේ නැතුව නම් subscribe කරලා මගේ වීඩියෝස් එක්කලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝස් එක දිගටම එකතු වෙලා ඉන්න. මොකද වීඩියෝ එක යන අතරේ මම වෙනදා කියනවා වගේම අපිට මේ ගිතුමේදී එන ප්‍රශ්න අපි මේ වීඩියෝ එක යන අතරේදී තමයි කතා කරන්නේ. මොකද අපි ගොතනකොටනේ අපිට ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ අපහැදිලි තැන්, ඒ ප්‍රශ්න එන තැන් ඒවා අපි කතා කරගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්කලා එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ pouch එක ගොතන්නේ කියලා. එතකොට මම ඔයගොල්ලන්ට අද මේක ගොතන්න කියලා දෙන්නේ මිලිමීටර් 3 කටුවෙන් තමයි. මම ඔයගොල්ලන්ට මේකේ පොලිමර් version එක තමයි දැන් අද කියලා දෙන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය වෙනස් කරගෙන හදා ගන්න පුළුවන්. හරි. ඉස්සල්ලාම අපි මේ විදිහට මූලිකම අපේ chain එක කරගන්න ඕන. දැන් මම ඔයගොල්ලන්ට chains 15ක් විතර වගේ ගොතලා ඒ ප්‍රමාණයට කියලා දෙන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 15ක් දැන් මම මෙතන ගොතාගෙන තියෙනවා. හරි. එතකොට දැන් මේක ඔයගොල්ලන්ට දිග ප්‍රමාණය වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙතන දැන් අපි 15ක් ගොතාගත්ත chains වලින් මේ පළවෙනි chains දෙක අයින් කරලා මේ 13 වෙනි chain එකේ. ඒ කියන්නේ මේ පැත්තෙන් 3 වෙනි chain එකට double crochet එකක් අපි මේ විදිහට කරගන්නවා. මේ විදිහට. double crochet එකක් මෙහෙම කරගන්න. ඊට පස්සේ අපි මේ හැම chain එකකටම double crochet එක ගානේ කරගෙන යනවා මේ විදිහට.
හැම එකටම ඩබල් ක්‍රොෂේස් එක ගානේ. මේක තමයි පවුච් එකේ අඩිය. අපි බෑග්ස් වල කරේ ඒ වගේ දැන් මේකේ අර පොඩි ඕවල් හැඩයකට තමයි මේක හැදෙන්නේ. නමුත් අර බෑග් එක තරම් අපි පළලට මේක ගන්නෙ නැහැ. මේකේ එක වටයයි අපි මේ විදිහට ඕවල් එක හදාගෙන යන්නේ. මේ විදිහට මෙතනට එනකම්ම අපි ඩබල් ක්‍රොෂේස් පුරවගෙන යන්න ඕනේ. හරි. දැන් මම මේ විදිහට ගොතාගෙන ආවා. දැන් අන්තිම චේන් එකට මම ඩබල් ක්‍රොෂේස් දෙකක් ගොතා ගන්නවා. අන්තිම එකට ඩබල් ක්‍රොෂේස් දෙකක්. එකයි එකම සිදුරට හොඳේ. එකම සිදුරට ඩබල් ක්‍රොෂේස් දෙකක්. දැන් අපි පටන් ගත්ත තැන මෙතන දැන් අපි චේන්ස් දෙකක් අයින් කරානේ. ඒ චේන්ස් දෙකයි ඒ සිදුර එතන අපි තුන්වෙනි සිදුරටනේ අපි ඩබල් ක්‍රොෂේ එකක් දැම්මේ. එතකොට ඒ චේන්ස් දෙක එකම සිදුරට ආව විදිහට තමයි අපි ගණන් ගන්නෙ. එතකොට මෙතනට චේන්ස් දෙක මේ ඩබල් ක්‍රොෂේස් දෙකයි මෙතනට ඩබල් ක්‍රොෂේස් දෙකයි විදිහට තමයි අපි ඒ කෙලවර ගණන් ගන්නෙ. හරි. ඊට පස්සේ අපි දැන් මෙතනට ඩබල් ක්‍රොෂේස් දෙකක් දැම්මා එකම සිදුරට. ඊට පස්සේ අපි ඊළඟ චේන් එකට මේ විදිහට මේ අර හැමදාම වගේ අපි මේ නූලත් හංගගෙන අනිත් හැම සිදුරකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ කරගෙන යනවා. එතකොට මේක මෙහෙම කරනකොට මේ පොඩ්ඩක් ඇකිලෙනවා මේක. වකුටු ගැහෙන්න බලනවා. ඒක තමයි අපිට වෙන්න ඕන. මොකද අපි පවුච් එක එතනින් තමයි උඩට ඉස්සෙන්නේ. ඒ විදිහට අපි දැන් මේ හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ කරගෙන යනවා. හැම එකකටම එක ගානේ. මේ විදිහට. අර නූලත් හංගගෙනම තමයි අපි යන්න ඕන. මේ විදිහට. දැන් මෙතනට එනකම්ම ඔයාලා ඒක ගොතා ගන්න ඕනේ. හරි. දැන් මම මේ විදිහට මෙතනට එනකම්ම මේක ගොතාගෙන ආවා. ඊට පස්සේ අපි අර චේන් දෙක තියෙනවා මෙතන. එතන කෙලවරම චේන් එකට මේ විදිහට කටුව දාලා මේ විදිහට අපි ඇදලා ගන්නවා. මේ විදිහට. හොඳට තද කරන්න. එතකොට තමයි මේක චුට්ටක් මෙතන වකුටු ගහලා හිටින්නේ. ඊට පස්සේ අපි චේන්ස් 3ක් මේ විදිහට ගොතා ගන්නවා. නැවතත්. එතකොට දැන් ඔයගොල්ලන්ට මේක පේනවා මේ විදිහට මේ වකුටු වෙලා තියෙනවා අඩිය. එතකොට ඊළඟ චේන් එකට අපි දැන් මේ හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ කරගෙන යනවා. මෙතන ඊළඟට තියෙන චේන් එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේස් එක ගානේ කරගෙන යනවා. මේ විදිහට. මේ වටේටම ඒ විදිහටම තමයි කරගෙන යන්න ඕන. මෙතනදී අර ඕගොල්ලන්ට මං කිව්වේ අර කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. මෙතන දැන් මේ ලොකු සිදුරකුත් තියෙනවා. මේ චේන් එකේ පොඩි සිදුරකුත් තියෙනවා. මම දැන් අද කරන්නේ එකේ මේ පොඩියට තියෙන මේ පොඩි චේන්ස් වලට තමයි මම මේක දාගෙන යන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒක එතකොට ටිකක් උස ප්‍රමාණය වැඩි වෙනවා ඉක්මනට. නැත්නම් අපි මෙතන පල්ලෙහාට දැම්මාම අපිට උස ගන්න ටිකක් වැඩියෙන් ගොතන්න වෙනවා. ඒක නිසා මම මෙතන උඩ පෙළියේ තියෙන චේන්ස් වලට තමයි ඩබල් ක්‍රොෂේස් කරගෙන යන්නේ. ඒ විදිහට අපි දැන් මේක වටේටම ගොතාගෙන යමු. හරි. දැන් මම මෙතන අන්තිම එකට එනකම්ම ගොතාගෙන ආවා. ඊට පස්සේ නැවතත් මෙතන චේන් 3 පළවෙනි චේන් එකට මේ විදිහට කටුව දාලා මේ විදිහට අපි මේක ජොයින් කරගන්න. ඊට පස්සේ නැවතත් අපි චේන්ස් 3ක් මෙතනට ගොතා ගන්නවා. දැන් ඔයාලට මේක පේනවා මේ අඩිය දැන් හැදිලා තියෙන්නේ. මේක දැන් බෑග් එක උඩට ඉස්සීගෙන තමයි එන්නේ. ඊට පස්සේ දැන් අපි ඊළඟ චේන් එකටත් නැවතත් මේ විදිහට ඩබල් ක්‍රොෂේස් කරගෙන යනවා. මේ විදිහට. ඒ පිළිවෙලටම තමයි අපි දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක හරිම ලේසියෙන් කරගන්න පුළුවන් පැටර්න් එකක්. මේ විදිහට දැන් අපි දිගටම ඩබල් ක්‍රොෂේස් වලින් මේක උඩට උස්සගෙන එන්න තමයි තියෙන්නේ. හරි. ඒක නිසා දැන් අපි ටිකක් උඩට එනකම් මේක මේ විදිහට ගොතා ගමු. මේ විදිහට දැන් මම ටිකක් උඩට එනකම් මේක ගොතාගෙන ආවා. ඉතින් දිගටම ඔයගොල්ලන්ට තියෙන්නේ මේ එකම පිළිවෙලට මේ ටික ගොතාගෙන යන්න. කිසිම අපහසුයක් නැහැ. ඩබල් ක්‍රොෂේස් වලින් මේ විදිහට දිගටම මේක පුරවගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් උඩට ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ පියවර මොකන්ද කියලා බලමු. පවුච් එක මේ ගානට එනකන් දැන් මම ගොතාගෙන ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේකේ මේ අපි මේ නූල යවලා තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි දැන් අපිට ගොතා ගන්න තියෙන්නේ. ඒක අපි කරන්නේ දැන් මේ විදිහට අපි චේන්ස් 3ක් මෙතනට දැන් ගොතා ගත්තනේ. මේ විදිහට අපි ජොයින් කරගෙන චේන්ස් 3ක් අපි මෙතන ගොතා ගත්තා.
දැන් අපි මේ වටේ සම්පූර්ණ කරගෙන මෙතන චේන්ස් 3ක් ගොතා ගත්තානේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනම පළවෙනි චේන් එක ස්කිප් කරලා ඒක අයින් කරලා ඊළඟ චේන් එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් කරනවා. මේ විදිහට. ඊට පස්සේ එක චේන් එකක් මෙහෙම දානවා. නැවතත් එක චේන් එකක් අයින් කරලා ඊළඟ චේන් එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. නැවත චේන් එකක් ගොතනවා. ඒ විදිහට අපිට වටේටම එකක් අයින් කරා එක චේන් එකක් මග ඇරලා ඊළඟ චේන් එකට මේ විදිහට අපිට ඩබල් ක්‍රොෂේස් දාලා එතනට චේන් එකක් මේ විදිහට දාගන්නවා. මේ පිළිවෙලට අපිට දිගටම මෙහෙම කරගෙන යන්න තියෙන්නේ. එතකොට එතන අපි ඒ ලොකු වෙන සිදුර ඇතුලෙන් තමයි මේ ඇතුලෙන් කොටු වගේ ඉතුරු වෙන සිදුරු වලින් තමයි අපි නූල දාලා ඒක ඇඩ්ජස්ට් කරලා ගන්නෙ. තව සිදුරක් අයින් කරා මේ විදිහට චේන් එකක් අයින් කරලා මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. මේ පිළිවෙලට දිගටම ගොතාගෙන යන්න තියෙන්නේ වටේටම එනකම්. මෙහෙම. දැන් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ පැත්තෙන් මේක පේන්නේ. හරි මේ විදිහට මම දැන් මේක වටේටම මේ විදිහට ගොතාගෙන ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ නැවත මෙතනින් මේක සෙට් කරගන්න මේ විදිහට පළවෙනි අපි ගොතපු චේන්ස් තුනේ පළවෙනිම දන් වලට මේ විදිහට දාලා මේ විදිහට අපි නැවතත් චේන්ස් 3ක් මෙහෙම ගොතා ගන්නවා. ඊට පස්සේ අපි නැවතත් මේකේ හැම සිදුරකටම එක ගානේ අපි ඩබල් ක්‍රොෂේස් එක ගානේ කරගෙන යනවා. මේ තමයි අපේ අවසාන වටේ. මේ චේන්ස් 3 අපි මේ විදිහට කරගත්තානේ. දැන් මේ විදිහට මේ චේන්ස් 3 කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන මේකෙන් මෙහෙම දානවා. ඊට පස්සේ අපි නැවත ආයි මෙහෙම චේන් එකක් ගොතන්නේ මේ වටේදී. ඊට පස්සේ නැවත මෙතනින් අපි තව ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවත මේ ලොකු සිදුරට දාලා ඉවරලා නැවත ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. නැවත මෙතන චේන් එකෙන් දාලා ඉවරලා ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. නැවත ලොකු සිදුරින් දාලා ඉවරලා ඩබල් ක්‍රොෂේ එකක් කරනවා. නැවත මෙතන තියෙන චේන් එකෙන් ඒ විදිහට අපිට මේක වටේටම ඩබල් ක්‍රොෂේස් වලින් ගොතාගෙන යන්නයි තියෙන්නේ. මේ විදිහට. හරි දැන් මම මේ විදිහට මේ වටේටම මේක දැන් සම්පූර්ණ කරගෙන ආවා මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතනින් අපහු නැවත අපේ චේන්ස් 3 තියෙන්නේ එතනින් පළවෙනි චේන් එකට කටුව දාලා මේ විදිහට අරගෙන මේක ජොයින් කරලා මේ විදිහට ඊට පස්සේ නූල මෙතනින් කපලා ඊට පස්සේ මේක මෙහෙම ඇදලා ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ගැටයක් වගේ තියෙනවා මේකෙන් ටයිට් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් මේ බලන්න මේක ලස්සනට යෙතිලාවිලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේක නූල මේ විදිහට. ඔයාලට මේකේ ලොකු කටුව අරගෙන ඉවරලා ඉඳි කටුව වගේ අරගෙන මෙහෙම ගොතන්න පුළුවන්. නැත්නම් මේකෙන්ම මේ විදිහට මේක හංගගෙන යන්න තියෙන්නේ මේ විදිහට. මෙහෙම දාලා ඉවර වෙලා මේකෙන් මේ විදිහට නූල හංගගෙන යන්න. මේ විදිහට ගොඩාක් දුරට යන්න ඕනෙත් නෑ. ටිකක් ගිහිල්ලා හංගලා මේක මෙහෙම කපලා ඉවත් කරන්න. දැන් බලන්න ඔයගොල්ලන්ට මේක මේ හරිම ලස්සනට මේක ඇවිල්ලා තියෙනවා. දැන් අපි කලින් ගොතපු එක මේක. ඒකත් අපි මේ විදිහට ගත්තාම මේ විදිහට මෙහෙම තියෙනවා මේ. හරිම ලස්සනයි. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මෙන්න මේකේ වගේ මෙන්න මේ නූල අපි යවන පටිය ගොතා ගන්න. ඒකත් මම මේ පාටින්ම ගොතලා පෙන්නන්නම් ඔයාලට. ඒකට අපිට තියෙන්නේ චේන්ස් අපි හිතමු මේකේ 40ක් විතර වගේ අපි ගන්න ඕන ප්‍රමාණය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ වගේ චේන්ස් 40ක් ඔයගොල්ලෝ ගොතා ගන්න. ඒක දිග ප්‍රමාණය ඔයගොල්ලන්ට වැඩි කරගන්නත් පුළුවන්. අඩු කරගන්න නම් එපා. මොකද 40ට වඩා අඩු කරගත්තොත් මේක කැතයි. 40ට වඩා වැඩියෙන් ඔයගොල්ලෝ චේන්ස් ප්‍රමාණය ගොතා ගන්න. එතකොට මේක මේ ගානට මේක තියෙනවා. හරි මම දැන් මෙතනදී චේන්ස් 40ක් මේ විදිහට ගොතා ගත්තා. ඊට පස්සේ මෙතන චුට්ටක් ඉතුරු වෙන්න තියලා මේ ගානට විතර මේ මූල් එක කපන්න. මේ විදිහට කපලා මෙතනින් මේ කටුව මේ විදිහට ඇදලා ගන්න. එතකොට මේක ගැටේ ගැහෙනවා. මේ විදිහට ඔයාලට දැන් මේක බැලන්ස් කරගන්න ඕන නම් මේක මේ විදිහට එක සමානව තියලා ඊට පස්සේ මේකේ ගානටම මේකත් කපා ගන්න. මේ විදිහට. මේ ප්‍රමාණය තමයි එන්නේ. මේ ඊට පස්සේ අපි මේක මෙහෙම වටේට මේ විදිහට දා ගන්නවා.
හරි අපිට දැන් මේ වගේ එකක් මදි. මේ වගේ දෙකක් ඕන. අපි දැන් තවත් මේ විදිහෙම එකක් ගොතා ගන්න ඕන චේන්ස් 40ක එකක්. හරි. දැන් අපි ළඟ මේ වගේ 40 චේන්ස් වලින් කරගත්ත මේ වගේ පටි දෙකක් තියෙනවා. එතකොට බෑග් එක පවුච් එක මේ විදිහට තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ මේ පැත්තේ ඉඳලා මෙහෙම එක නූලක් යවනවා. අනිත් නූල මේ පැත්තේ ඉඳලා මෙහෙම මේ පැත්තට එන්න යවනවා. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙතන අපි දැන් මෙතන මේ චේන් එක තියෙනවානේ. මේ ඩබල් ක්‍රොෂේ එක. මෙතනින් අපි මේ විදිහට මෙහෙම මේ එකක් ඇරලා මේ විදිහට මෙහෙම කටුව දාගන්න. දාලා මෙතන තියෙන චේන් එකකින් මේක රඳව ගන්නවා මේ විදිහට. මේ විදිහට රඳවගෙන මේක ඇතුලෙන් මෙන්න මේ විදිහට දාගෙන එනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි එක පැත්තකින් ආවා. ඊට පස්සේ ඊළඟ පැත්තට මේක මේ විදිහට හරවලා නැවත අපි මේක මේ විදිහට ගමු. මේකෙනුයි අපි ගන්න ඕනේ. මේ විදිහට මෙහෙම. අපි ඒ පැත්තෙත් මේකේ චේන් එකක රඳවලා මේ විදිහට මේ කොක්කෙන් අපි මෙහෙම ඇදලා ගන්නවා. මේ විදිහට. දැන් මේ පැත්තට මේක මෙහෙම ආවා. ඔයගොල්ලන්ට පැහැදිලිනේ. මෙතන තව චේන් එකක් ඉතුරු වෙලා තියෙනවා. අපිට ඕන නම් මේක ඇතුළට මේ විදිහට මේක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනින්ම ඉතුරු කරලා තියන්නත් පුළුවන්. අපි මේක මෙතනට ගමු. මේ විදිහට. දැන් මේ දෙක මෙතන මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ පැත්තෙන් මේ පැත්තට තමයි ඊළඟ පටවල් ටික ගන්නෙ. හරි. අපි දැන් මෙතනින් දැන් මේ ඉතුරු වෙලා තියෙනවානේ මෙහෙම මේ 1 2 3 4යි. අන්න ඒව ඇතුලෙන් තමයි අපි කටුව මෙහෙම දාලා මේ පැත්තෙන් මේ නූල මේ විදිහට රඳවගෙන මේ කොක්කෙන් මෙන්න මේ විදිහට අපි ඇදලා ගන්නවා. නේ? හරිම ලේසි. ඊට පස්සේ අපි මේක මේ පැත්තට හරව ගත්තා. ඊට පස්සේ මේ පැත්තෙත් තියෙනවා මේ ඩබල් ක්‍රොෂේස් වලින් අපි කරගත්ත මේ වගේ ලයින්ස් තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනත් එකක් තියෙනවා. මේ කටුව මේ විදිහට රඳව ගත්තා. මේ විදිහට පරිස්සමට යට තියෙන වූල් එක ඇදිලා එන්නේ නැති වෙන විදිහට මේ විදිහට ඇදලා ගන්නවා. දැන් ඔයාලට මේ පැත්තටත් මේ වගේ නූල් එකකින් පටවල් දෙකක් තියෙනවා. මේ පැත්තටත් පටවල් දෙකක් තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරලා ගානට හදා ගන්න. මේ විදිහට. දැන් මේක මෙන්න මෙහෙම කරපුවාම බලන්න චෝක් එකට ඔයගලන්ට පවුච් එක හදා ගන්න පුළුවන්. මේකට ඔයගලන්ට මේ සේම් කලර්ම දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ වෙනස් විදිහේ කලර් එකක් දාලා ඉවරලා මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ස්මෝල් බිස්නස් එකක් කරනවා නම් කෙනෙක්ගේ රික්වෙස්ට් එකට අනුව කරන්නත් පුළුවන්. එතකොට මේ අවසානයේට ඔයගොල්ලන්ට දැන් මේ කහ පාට එකට නම් ඇත්තටම ගෝල් වලින් ලස්සන රහුමක් හරි නැත්නම් මොකක් හරි බෑග් හදන shops වලට ගියාට පස්සේ අපිට මේ වගේ එක items ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේක පාටිය මේ විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් චේන් එකක් ගෝල් කලර් එකකින් හරි එහෙමත් නැත්නම් ගෝල් කලර් එකේ නූලකින් ඔයගොල්ලන්ට මේක ගොතන්නත් පුළුවන්. ඇත්තටම මේක ඔයගොල්ලන්ට ක්‍රියේටිව් විදිහට එක විදිහට මේක කරන්න පුළුවන්. වෙඩින් කේක්ස් වගේ හදන කෙනෙකුට නම් මේක හොඳ අයිඩියා එකක්. මොකද වෙඩින් කේක් කෑල්ල මේක ඇතුළට දාලා gift කරන්න වෙඩින් එක දවසේ එන අමුත්තන්ට දෙන්න ඒක ෂෝක් gift එකක් වෙයි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් කරන්න අතහුරු වෙන්න ස්මෝල් බිස්නස් එකක් විදිහට ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරනවා නම් මොකක් හරි කෑමක් හරි එහෙමත් නැත්නම් ජුවලරි හරි මොනවා හරි යම් කිසි දෙයක් කරනවා නම් මේ වගේ දෙයකින් ඔයාට ලොකු ආකර්ෂණයක් ඔයාගේ බිස්නස් එකට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මට අද දවසට ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් උනේ. මේක හොඳට ඉඩ තියෙනවා. ඉතින් හරිම ලස්සන නිර්මාණයක් හොඳට ඉඩ තියෙනවා මේ විදිහට. ලස්සනයි හුරු බුහුටි මෙහෙම ඇද්දාම ෂෝක් එකට මේක ලොක් වෙනවා. ඉතින් හරි. එහෙනම් ළමයිනේ මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ. ස්තුතියි මගේ වීඩියෝ එකේ බලනකම් බලපු හැමෝටම සහ මාව subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම මම ගොඩාක් ආදරේ. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.